නාමිනය කරලා දෙන්න. සත පහක්වත් ගන්න පහන් තිරක් ගන්නවත් ගන්න සත්ව පහක් රුපියලක්වත් ගන්න. ඔයාට වියදම් වෙන්නේ ඔයා මට ගන්න යන කෝල් එකේ වියදම විතරයි. වෙන රුපියලක්වත් වියදම් කරන්න නැතුව මම මේ ගුරුකම් වැඩ කටයුතු කරලා දෙනවා. ගුරු ශාස්ත්‍රයේ කොහොමද වෙන්නේ කියලා. කුස්සියේ තියෙන ඉඟුරු කෑල්ලකට කොහොමද තමන්ගේ පෙම්වතා තමන්ගේ ස්වාමි පුරුෂයා කීකරු කරගන්නේ? එහෙමත් නැත්නම් මත්තුව දුරින් බේරගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් මේ අවස්ථාව ඒකට. වෙන් වෙන්න ඕන තැනක් නා. දෙන්නට එකට ජීවත් වෙන්න බැයි නම් එතන අයින් වෙන්න ඕනේ. ගැළපීම් නොගැළපීම් තියෙනවා නම් ගැළපීම් හදාගෙන ඉදිරියට යන්න කිව්වට ගැළපීම් හදාගෙන යන්න පුළුවන් කමක් නැත්නම් එතන කොහොමද යන්නේ? යන්න පුළුවන් තරක නම් ඒක දෙන්න එකතු කරලා දෙන්න එකට යවන්න පුළුවන්. බැයි නම් තුන්වෙනියට ආව කෙනා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් තමයි පිරිමි ළමයි එක්ක එකතු වෙලා රූම් වලට ගිහිල්ලා විවිධාකාර ප්‍රශ්න ඇති වෙලා මේ වීඩියෝ කරලා ඒවා Facebook දානවා YouTube දානවා කියලා ගෑල් ළමයා බය කරලා ඒ වගේ දේවල් කරනවා. අද සමාජයේ ඒ වගේ දේවලුත් වෙනවා. එතකොට ඒ ගෑල් ළමයා බයට මේ ඒ ළමයා අර ළමයාගේ ගොදුරක් බවට පත් වෙලා ඒක තවදුරටත් ගොදුරු වී පවතිනවා. ඒකෙන් වැළකීලා ඒ ළමයා ඒකෙන් ගලවලා පිරිමි ළමයා ගෑල් ළමයාගේ වහලෙක් බවට පත් වෙලා ඉන්න තරමේ ප්‍රොද්දොල්ල ගුරුකම් මල් ළඟ මා සතුව තියෙනවා. ඒක මේ ඉස්ම මේ බින්දු 3ක් විතර අරගෙන ඒක කෑමකට හෝ තේක්කට කෝපියකට දාලා තමන්ගේ ස්වාමි පුරුෂයාට දෙන්න පුළුවන් නම් ඒකෙන් වශී කර්මය හා මත්තුව දුරෙන් බේරගන්න ඒ දේවල් වලින් අයින් කරගන්න. එතකොට තමන්ට ආදරය කරන්න තමන් එක්කන් ගොඩාක් හිතවත් වෙලා ලං වෙලා ඉන්න විදිහට වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් වෙනවා. හරි.